ගස්වැල් මේ තුරුලතා පෘථුවිය ඇයගේ අහස මත ලියන සුන්දර කවිවැනිය. විවිධ පැතිකඩයන් ඔස්සේ ඔබේ ආලින්දයට ගොඩවදින NBTV නාලිකාව මෙවර පියමන් කරන්නේ සොබාදහමේ අපූරත්වය විඳීමටයි. වනාන්තරයක් යනු අධික ශාක ඝනත්වයක් සහිත ප්‍රදේශයකි. විවිධ තත්ත්ව යටතේ වනාන්තරය අර්ථකථනය කරන ආකාර කිහිපයක් ඇත. මෙම ශාක ප්‍රජාව පෘථිවි තලයෙන් ආසන්න ලෙස 9.4% ප්‍රමාණයක් ආවරණය කර ඇත. පෘථිවි ජීවිගෝලයේ වැදගත් අංශ වලින් එකක් වන වනාන්තර ජීවීන්ට නිජ භූමියක් ලෙසද ජල චක්‍රය විධිමත් කරවීමද පාංශු සංරක්ෂණය කිරීමද සිදු කරයි. අතීතයේ වැඩවසම් යුගයේ සිටි ශ්‍රේෂ්ඨ නායකයන් වනාන්තරයක් ලෙස හඳුන්වා දී ඇත්තේ නීතිමය වශයෙන් සතුන් දඩයම් කිරීම සඳහා වෙන් කළ වගා නොකළ ප්‍රදේශයයි. මෙම දඩයම් වනාන්තර දැවමය වීම අනිවාර්ය නැත. එසේ වුවත් බොහෝ අවස්ථාවල වැඩි වශයෙන් දඩයම් වනාන්තර ලෙස හඳුන්වා ඇත්තේ දැවමය ප්‍රදේශයයි. එම නිසා ස්වයන් සිද්ධවම වනාන්තර යන පදයෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ දැවමය ප්‍රදේශයක් බවයි. නමුත් දැව භූමියක් ලෙස හඳුන්වන ප්‍රදේශය පාරිසරිකව සැලකුවොත් වනාන්තර වලින් වෙනස් වේ. ගස්වැල් සියලුම ජීවීන්ගේ අවශ්‍යතාවයකි. පසේ තෙතමනය ආරක්ෂා කිරීම, පිරිසිදු වාතය ලබා දීම, සෙවන ලබා දීම එයින් සිදුවේ. දැව ලබාගත හැකිවීම වෙනමම කාරණයකි. කොස් ගස සහ පොල් ගස වැනි ගස්වලින් ලැබෙන ප්‍රයෝජන අප්‍රමාණය. ගස්වැල් වල සුභාසුභ ගුණ පුරාණ වාස්තු විද්‍යා ග්‍රන්ථවල සඳහන් වේ. බෝසත්වරයෙකු බුද්ධත්වය ලබන්නේද ගසක් යටදීමය. මේ අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම පූජාවට පාත්‍ර වූයේද ගසකි. ඒ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ නම් වූ ඇසතු වෘක්ෂයයි. මෙකල ලෝකයේ පවතින පැරණිතම ගසද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ බව සලකනු ලබන්නේ එම වෘක්ෂයේ ඉතිහාසය වසර 2500 දක්වා ලිඛිතව පවතින නිසාය. බෝධි පූජාව ගසකට කරන පූජාවකි. පැරැන්නන් ගස් කැපුවේද ආවාට ගියාට නොවේ. රුවන්වැලි සෑය සෑදීමට තෝරාගත් භූමියේ ගසක් කැපීමට පෙර ඒ ගසේ අධිගෘහිතව සිටි රත්නමාලී නම් දෙවගනට වෙනත් ගසකට යන්නයි ආයාචනා කර තිබේ. ගස්වැල් නැතිනම් කිසිදු සත්වයෙකුගේ පැවැත්මක් නැත. පරිසරය නිර්මාණය කරගන්නා අන්දම වාස්තු විද්‍යාවට අයත් වෙයි. ඒ යටතේ නිවාස තැනීම, ජලාශ තැනීම, ගෘහ භාණ්ඩ සෑදීම මෙන්ම ගස්වැල් රෝපණය කිරීම ගැනද කියවේ. පුරාණ වාස්තු විද්‍යා ග්‍රන්ථවල විශ්වකර්ම ප්‍රකාශය, ඵලදාවලිය ආදී ග්‍රන්ථවල සඳහන් වන්නේ ගෙවල් සෑදීමට පෙර ගස් වැවීම කළ යුතු බවයි. නගරයක් නිර්මාණය කරන විටද පළමුව රුක් රෝපණය කර පසුව ගොඩනැගිලි හා නිවාස ඉදි කළ යුතු බව කියවේ. ස්වභාවික පරිසරය පිළිබඳව බුදුදහම නිර්දේශය කොට ඇත්තේ ඊතා වැදගත් සංකල්පයක් බව අප මනාව දන්නා කරුණකි. පරිසර හිතවාදය, පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් බුදුදහම මේ තරම් සැලකිල්ලක් දැක්වීමට මූලික හේතුව වන්නේ බුදුදහම, බෞද්ධ ආකල්ප, බෞද්ධ පරිසරය, ශ්‍රාවක චර්යාවන් සහ බුද්ධ චරිතයේ නිරතුරුවම ස්වභාවික පරිසරය සමග මනා සම්බන්ධතාවයක් පැවතීමයි. බුදුරජාණන් වහන්සේ හා තම ශ්‍රාවකයන් වහන්සේලා ස්වභාවික පරිසරයත් සමග ජීවත් වීමට වැඩි කැමැත්තක් දැක්වූහ. සම්මා සම්බුද්ධ චරිතය පිළිබඳ සලකා බැලීමේදී සිදුහත් කුමරුන්ගේ උප්පත්තියත්, සම්බුද්ධත්වයත්, සම්බුද්ධ පරිනිර්වාණයත් යන බුද්ධ චරිතයේ එන ප්‍රධානම සිද්ධීන් තුනම සිදුවී ඇත්තේ තුරුලතා සෙවණේ බව සුප්‍රකට කරුණකි. සිදුහත් කුමරුන්ගේ ඉපදීම ලුම්බිනි සලුයනේ, සම්බුද්ධත්වයට පත්වීම ඇසතු බෝමුලෙහි, සම්බුද්ධ පරිනිර්වාණය උපවත්තන සලුයනේදීත් සිදුවිය. බුදුරජාණන් වහන්සේගේ දිවි පෙවත විමසා බැලීමේදී අපට මනාව පැහැදිලි වන කරුණක් නම් බුදුරජාණන් වහන්සේ සමස්ත ජීවිතයෙන් වැඩි කාලයක් ගත කර ඇත්තේ
ස්වභාවික පරිසරය ඇසුරු කරගෙන බවයි. ගෘහ ආවාස, ආරාම, මන්දිරවල ජීවත් වනවාට වඩා ස්වභාවික පරිසරය තුළ තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවූ බව සම්බුද්ධ චරිතයේ අපට අප්‍රමාණ වූ සාධක හමුවේ. වීතරාගී උතුමන් වහන්සේලා රමණීය වූ සුන්දර වූ වන ප්‍රදේශවල තම ජීවිතය ගත කිරීමට කැමැත්තක් දක්වයි. උන්වහන්සේලාට ධානසුවෙන් විවේකීව සිටීමට පරිසරය මහත් රුකුලක් වෙයි. ස්වභාවික පරිසරය වූ මහා වනාන්තර, ගස්මුල්, පර්වත, සොහොන් පිටි, ගල්ලෙන්, වනපෙත්, පිදුරු කොටවල් ආදී ස්ථානයන්හි ශ්‍රාවකයන් වහන්සේලාට භාවනාවේ නිරත වීමට බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කළසේක. එපමණක් නොව සීල ශික්ෂාවන් පිළිබඳ කරුණු පරීක්ෂා කර බැලීමේදී පරිසර හිතකාමීත්වය පිළිබඳ අදහස් මනා අවබෝධය වේ. භික්ෂූන් වහන්සේලා විසින් ක්‍රියාත්මක කළ යුතු ශික්ෂා පිළිවෙත් අතර බීජගාම, භූතගාම, සමාරම්භා, පටිවිරතෝ යනුවෙන් ගස්වැල්වල පළුපල සිඳබිඳ දැමීම සීලවන්ත භික්ෂුවකගේ කාර්යයක් නොවන බවයි. මුලින් හටගන්නා බීජ හෙවත් මූල බීජ, කඳෙන් හටගන්නා බීජ හෙවත් කන්ද බීජ, පුරුක් වලින් හටගන්නා බීජ හෙවත් පළු බීජ, කරටි හෙවත් අග්‍රයෙන් හටගන්නා බීජ අග්‍ර බීජ, බීජ හෙවත් ඵලයෙන් හටගන්නා පංච බීජයන්ගෙන් පැලවෙන යම් තුරුලතා ස්වභාවික පරිසරය තුල දක්නට ඇත. එසේ හටගන්නා ඒ සියලු තුරුලතා විනාශ නොකර ආරක්ෂා කරගත යුතු බව සීල ශික්ෂා සම්බන්ධව වැඩිදුර අවධාරණය කර පෙන්වා දේ. ගසක මල් සහ ගෙඩි දරයි. ගසක තිබෙන මල් වලින් මෙන්ම ගෙඩි වලින් මහත් වූ සේවාවක් සලසා දෙයි. ඕනෑම කෙනෙකුට ගස සෙවන ලබා දෙයි. පිරිසිදු වූ වාතය ලබා දෙයි. තම සතුරු මිතුරු සෑම දෙනාටම ભેදයකින් තොරව ගස සෙවන ලබා දෙයි. තමා විනාශ කරන්නාටද ගස සෙවන ලබා දෙයි. පරිසරය යනු ජීවියෙකුගේ පැවැත්ම සඳහා බලපෑම් එල්ල කරන බාහිර තත්වයන්ගේ සංකල්පයක් ලෙස හැඳින්විය හැකි. එය තවත් සරලව පැහැදිලි කළහොත් පරිසරය යනු අප හා වටපිටාවයි. අපාවට ඇති ජීවී හා අජීවී සියලුම දේ පරිසරයට අයත්ය. ඔබත් හොඳින් සිතන්න. සොබාදහම අද වන විට හුදකලා වූ වචනයක් පමණි. වෙනත් ආගම්සේ කිසිවෙක් අදහන්නේ නැත. අවනත වන්නේද නැත. ස්වභාවික හේතුඵලයන් මත ඇතිව නැතිව යන සෑම දෙයම සොබාදහම සතුය. ඔබ මේ දකින සතුන්, ඔවුන්ගේ චර්යාවන් ස්වභාවික පරිසරයේ සොබාදහමේ කොටස්ය. මේ මහ පොළවද විශ්වයද ස්වභාදහම සතුයි. ස්වභාවික බීජයකින් හටගෙන ස්වභාවිකවම ජනිත වී අස්වභාවික චර්යාවන් සහිත මානවයාද මේ ස්වභාදාමේ ප්‍රබල කොටස් කරුවෙකි. දඩප්පර දරුවාගේ නොමනාකම් ඉවසනා මවකමෙන් ස්වභාදහම් මාතාව අසංවර මානවයාගේ කෙනෙහිලිකම් ඉවසා සිටියාය. ඇයගේ ඉවසීම දරුවාගේ විනාශය බව වටහාගත් ඇය දරුවාට තරවටු කළාය. ලෝක බලවතා එම දඬුවමින් අසරණය. බලවත්යයි පොඩසාරම් දෙඩු බටහිර ඇත්තෝ කඳුරු සලති. දෛවයේ සරදමක්ද මෙය? නැත. ඔවුන්ගේ අනිසි හැසිරීමේ ප්‍රතිඵලය ඔවුන් භුක්ති විඳිමින් සිටී. සොබාදහම් මාතාවට රිදවනවා කියන්නේ අපට රිදවා ගැනීමයි. රාජ්‍යයන් වශයෙන් තම තමා රිද වූ තරමට ඇඬවුම් රිදවුම් ලබයි. ඔවුන් මේ දඬුවමින් මිදෙන්නට උත්සාහ ගන්නේද සොබාදහමේ නියමයන්ට පිටුපාය? සොබාදහම තම ජීවිත දහම කරගත් රාජ්‍යයන් මේ දඬුවමට පියවිය යුතුද නැත? හිතන්න. ගැඹුරින් හිතන්න. මිදෙන්න. මේ දඬුවමින් මිදෙන්න. මහ පොළොව මත ජීවත්වීමේ අයිතිය මිනිසාට පමණක් නොව සතාට, සිප්පාවට, ගහකොළටද සමසේ අයිතිය. ජලය, වාතය, ගහකොළ කෙලසා දමන්නට අපට අයිතියක් නැත.
සොබාදහම් මාතාවගේ දඬුවම අපව කයින් සිර කර ඇත. ඒ අවසරයෙන් සතාසි උපාවා නිදහසේ ජීවත් වෙයි. ජලය වාතය පවිත්‍ර වී ඇත. ගහකොළ මලින් පිරී ඇත. අවට වටපිටාව නිස්කලංකය. අපගේ සිතුවිලි තවමත් නිදැල්ලේය. අප සඳහන් කළ කරුණු මෙන්ම ධර්මයේ සඳහන් පරිසරය පිළිබඳ විවිධ වූ කරුණු පරීක්ෂා කර බලන විට පෙනී යන්නේ පරිසර හිතකාමී ස්වභාවය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දැක් වූ ආකල්පයයි. එම නිසා වනසත්ව සංරක්ෂණය පිළිබඳ අපේ සිත් නෙත් යොමු විය යුතුයි. සොබාදහමේ අපූර්වත්වය කියාපාන ගීතයක් වෙතටයි අප දැන් යොමු වන්නේ. දෙව්ලොවද මව්බිමට දෙවැනි කොට සිතන්නෙමු. දෙව්ලොවේ නැති අසිරි මව්බිමේ දකින්නෙමු. පරිසරය රකින්නෙමු, වඩන්නෙමු, වවන්නෙමු. මේ පිළිනයෙන් සදා මව්බිමට බැඳෙන්නෙමු. වලාසිඹ ගලා යන නදී දිය නිරතුරුය. වන උයන් මල් උයන් පල උයන් විසිතුරුය. සිසිලසින් පන පොවන මද පවන පිරිතුරුය. පරිසරය රැකෙන තුරු සොබාදම සුමිතුරුය. තණ්හාව ආසාව ඇයිද පොඩි බඳින්නේ? රටේ වන සම්පතට ඇයි පොරොව නගන්නේ? සොබාදම කිපුණුදා සත්වද මෙලසින්නේ. පරිසරය රකින්නේ, මුළු රට නැරකින්නේ. මෙමිහි මත වසන සත සිතෙහි මෙත වැවේවා. ගහ කොළට පවායම මෙත් සිසිල දැනේවා. තව භෝග සම්පතින් සතට සිත සැදේවා. අපේ හුස්මෙන් පවා පරිසරය නිවේවා. අපේ හුස්මෙන් පවා පරිසරය නිවේවා. සිසිලයි සෙවනයි හරිත වර්ණයයි. තුරුවැල් සිප ගනිමින් බැඳි වියනයි. විකසිත කුසුමයි සමනර රේනයි. වනයක පිවිතුරු අසිරිය පවසයි. වනයක පිවිතුරු අසිරිය පවසයි.
පොතුන් නද පැතිරෙයි මින් රළ රඟයි සමගින් මුසුවේ මින් රළ රඟයි සමගින් මුසුවේ සිසිලයි සෙවනයි හරිත වර්ණයයි සැපගෙන දෙන මහඔසුයනෙකි වන සම්පත මුළු ලොවටම සෙවනකි වන සම්පත මුළු ලොවටම සෙවනකි සිසිලයි සෙවනයි හරිත වර්ණයයි තුරුවැල් සිප ගනිමින් පැඳිවියනයි විකසිත කුසුමයි සමනල රේනයි වනයක පිවිතුරු අසිරිය පවසයි වනයක පිවිතුරු අසිරිය පවසයි ඔබේ හදවතට කතා කරමින් සොබහදහම් මාතාවට අවනත දරු කැලක් බිහි කිරීම NBTV නාලිකාවේ නව පියවරකි.